හයි අපි ඉරානයට ප්‍රහාර එල්ල කරා. නමුත් එගොල්ලෝ පෙරලා අපිට මේ විදිහට ප්‍රහාර එල්ල කරයි කියලා හාං කවිසියක්වත් අපි දැනගෙන හිටියේ නෑ. මංගාව ඉන්න එක විශේෂඥයෙක්වත් මේ ගැන මට කිසිම දෙයක් දැනුවත් කරේ නෑ කියලා තියෙන්නේ ට්‍රම්ප් මහත්තයා. Iran, who's truly a nation of great terror and power. Look what happened in the last 2 weeks. They weren't supposed to go after all these other countries in the Middle East. ඒ වගේම තමයි හාමුස් සමුද්‍ර සංධිය ඇතුළට ඇමරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාව එන්න බැරි විදිහේ වැඩක් කරලා තියෙනවා ඉරානය. ඒ වගේම ඇමරිකාවේ නැෂනල් කවුන්ටර් ටෙරරිසම් සෙන්ටර් එකේ ප්‍රධානියා ඉල්ලලා අස් වෙලා තියෙනවා තමන්ගේ දූරෙන්. නිකම්ම නෙවෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාට විශේෂ චෝදනාවක් කරමින්. මෙන්න මේ වගේ තමත් අදගත් මාතෘකා රාශියක් තමයි අදත් අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සියලුම කරුණු කාරණා පැහැදිලිව සහ නිවැරදිව දැනගන්න අවසානයේ දක්වා මේ වීඩියෝ නරඹමු මාත් එක්ක. Hi, අදත් මගේ යාළුවෝ සියලු දෙනා නිමල් කී YouTube channel එකට welcome කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් අපේ channel එකේ videos බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් අදම channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. මොකද ඔයගොල්ලන්ගේ එක subscription එකක් වුණත් මට ගොඩාක් වටිනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ අවසානයේ දක්වා බලලා යාළුවන්ට share කරන්නත්, like කරන්නත්, comment කරන්නත් අමතක කරන්න එපා. පළවෙනි අප්ඩේට් එක තමයි තමන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ පරාජය පිළි අරගෙන තියෙනවා. කියන්නේ ඍජුවම ඔහු කියලා නැති වුණත් ඔහු ව්‍යංගාවෙන් කියන්න උත්සාහ කරන්නේ තමන්ට මේ යුද්ධය කරගෙන යන්න හැකියාව නැහැ කියලා. මේ යුද්ධය ආරම්භ වෙච්ච පෙබරවාරි 28 වෙනිදා සිටම අපි වීඩියෝස් වල අපි කියලා තිබ්බා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එහෙම නැත්නම් ඇමරිකාවට මේ යුද්ධය ගැන කිසිම අයිඩියා එකක් නැහැ. කිසිම දැක්මක් නැතුව තමයි මේ යුද්ධය කරගෙන යන්නේ. එකම හේතුව ඊශ්‍රායලයේ මේ යුද්ධයට සම්බන්ධ වෙලා මූන්ට ආරාධනා කරපු එකම හේතුව නිසා. මේ නොයෙක් තැන්වලදී අනාවරණය වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ වෙනකොට ප්‍රසිද්ධියේම පිළි අරගෙන තියෙනවා මාධ්‍ය සාකච්ඡාවකදී. එනිසාවෙන් මේ ඉරානයේ ප්‍රතිප්‍රහාර දරා ගන්න බැරුව ඒ ජීර්ණය කර ගන්න බැරිව අන්දමන්ද වෙලා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලාගෙන ඉන්න දර්ශන මාධ්‍යයන් වල නිකුත් වෙන්න ආරම්භ වෙලා තියෙනවා. අපි ඉරානයට ප්‍රහාර එල්ල කරා. නමුත් ඔවුන් පෙරලා ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා දරුණු විදිහට. ඒ විතර නෙමෙයි ඔවුන් හිතපු නැති විදිහට ඔවුන්ගේ ආසන්නයේ තියෙන මේ අසල්වැසි රටවල් තියෙනවානේ. සෞදි අරේබියාව, කතාරය, බහරේන මෙන්න මේ වගේ රටවල් වලටත් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේක අපි හීනෙන්වත් හිතපු නැති දෙයක්. මොකද හේතුව තමයි මේ ඇමරිකන් බේසස් එහෙම නැත්නම් උන්ගේ හමුදා කුටි මේ අදාළ රටවල් වල උන් පවත්වාගෙන යනවා Tamanගේ වාසිය තකා. ඒ නිසාවෙන් මේ ප්‍රහාර මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයට විතර නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාටත් දරා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔහු කියලා තියෙන්නේ මම කිසිසේත්ම මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මේ ගැන කවුරුත් අවවාද අනුශාසනා දුන්නේ නැහැ. අවධාරණය කරේ නැහැ. මේක මට ලොකු කම්පනයක් වෙලා තියෙන්නේ කියලා Tamanගේ වචනයෙන්ම ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඉරානය ප්‍රකාශ කරලා තියෙනවා මේ ස්ට්‍රේට් ඔෆ් හාමුස් එහෙම නැත්නම් මේ හාමුස් සමුද්‍ර සංධිය අපි වහලා නැහැ. මේ හැමෝම කියන විදිහට වහලා දාලා නැහැ. අපි කරලා තියෙන්නේ එතනින් යන්න ඕන නෞකා නැව් රෙස්ට්‍රික්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ සීමා කරලා තියෙනවා. ඒ ඇරෙන්න අපි තහනම් කරලා නැහැ කියලා. මොකද්ද මේ කතාවේ තේරුම කියලා හොයාගෙන බලද්දී ඇත්තටම ඉරානය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට එහෙම නැත්නම් ඊශ්‍රායලත් සමග මිත්‍ර සම්බන්ධතා පවත්වන කිසිම රටකට එතනින් යන්න අවසර ලබා දෙන්නේ නැහැ. ඊට අමතරව අනිත් රටවල් වලට පුළුවන් ඉරානයත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ නිලීමක් කරලා ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව එතනින් Tamanගේ බඩු අරගෙන යන්න කියලායි ඉරානය කියන්නේ. මේකට හොඳම උදාහරණයක් තමයි ඉන්දියාවට වගේම අද වෙනකොට පාකිස්තානයේ තෙල් නැව් දෙකක් එතනින් යන්න අවසර ලබා දීලා තියෙනවා. ඉරානය ඒ වගේම තමයි පහුගිය වීඩියෝස් වල අපි කතා කරා චීනයේ නෞකාවකුත් එතනින් යන්න අවසර ලබා දුන්නා කියලා. මෙන්න මේ විදිහට දැන් රටවල් වලට තෙල් නැව් අරගෙන යන්න Tamanගේ තෙල් ප්‍රශ්නය විසඳ ගන්න අවසර ලබා දෙමින් ඉන්නවා ඉරානය. හැබැයි දැන්ටම ඇමරිකා එක්සත් ජනපදයට ඒක තරම් ගැටලුවක් වෙන්නේ නැහැ කියන එකයි බොහෝ විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. මොකද ආසියානු කලාපයේ රටවල් සහ අනිකුත් රටවල් වලට සාපේක්ෂව බලනකොට 101ක් වගේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ සමුද්‍ර සංධිය හරහා Tamanට අවශ්‍ය කරන බොරතෙල් හෝ ගෑස් ලබා ගන්න. නමුත් ලෝක වෙළඳ පොලේ බොරතෙල් වල මිල $150 සිට ඉහළට වැඩි වුණොත් අනිවාර්යයෙන්ම ඒක වක්‍රාකාරව ඇමරිකා එක්සත් ජනපදයේ ඉකොනොමිකට ආර්ථිකයට බලපාන එක වෙන කතාවක්. ඒ නිසා තමයි ට්‍රම්ප් මහතා මොකද්ද කරේ අනිත් රටවල් වලින් ඉල්ලීමක් කරා. කියන්නේ මේ සමුද්‍ර සංධිය හරහා තෙල් ලබා ගන්න අනිකුත් රටවල් වලින් ඉල්ලීමක් කරා. ඔයගොල්ලන්ටනේ මේ තෙල් ලැබෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට උදව්වක් කරන්න මම කැමතියි. ඔයගොල්ලන්ට ආරක්ෂාව ලබා දීලා අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ නෞකා අරගෙන යන්න උදව් කරන්න. ඒ නිසා වෙන ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්න. ඔයගොල්ලන්ගේ හමුදාවන් අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙලා මේ කටයුත්ත කරගෙන යන්න, එකතු වෙලා අපිත් එක්ක වැඩ කරන්න කියලා. නමුත් මේ සමුද්‍ර සංධිය හරහා Tamanට අවශ්‍ය කරන තෙල් ලබා ගන්න. එහෙම නැත්නම් Tamanගේ වාණිජ්‍යමය කටයුතු කරන කිසිදු රටක් ඇමරිකා එක්සත් ජනපදයට සහයෝගය ලබා දුන්නේ නැහැ. කනගාටු වෙන්න උනත් අපිට මේක පිළිගන්න සිද්ධ වෙනවා. ඒක ජපානයේ වෙන්න පුළුවන්, චීනයේ වෙන්න පුළුවන්, දකුණු කොරියාව වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි යුරෝපානු සංගමේ රටවල් බ්‍රිතාන්‍ය පවා මේට එකඟ වෙලා නැහැ කියන එක තමයි තිත්ත ඇත්ත.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේ ඔයගොල්ලන්ගේ රටේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට සම්බන්ධ යුද්ධයක් මේට අපි කිසිසේත්ම සම්බන්ධ වෙන්න කැමති නැහැ ඔයගොල්ලෝ මේක බේරගන්න කියලායි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. මෙහෙම කරන්නත් එක හේතුවක් තියෙන විදිහටයි පෙනියන්නේ. හේතුව තමයි දෙවනි වතාවට ට්‍රම්ප් මහතා ජනාධිපති වීමෙන් අනතුරුව මේ සියලුම රටවල් වලට කියන්නේ යුරෝපානු සංගමයේ රටවල් වෙන්න පුළුවන් Tamanගේ අසල්වැසි රටවල් වලට ලොකු පීඩනයක් ලබා දුන්නා. බදු අතින් වෙන්න පුළුවන් අනිකුත් ආර්ථිකමය පැත්තෙන් වෙන්න පුළුවන් දැඩි පීඩනයක් ලබා දුන්නා. ඒට වන්දි ගෙවන මොහොත මේ වෙනකොට උදා වෙලා තියෙනවා. ඒ විතර නෙමෙයි ට්‍රම්ප් මහතා නේටෝ සංවිධානයනොත් උදව් ඉල්ලලා තිබුණා මේ ප්‍රශ්නේ නිරීත එන්න. නමුත් නේටෝ සංවිධානයත් මේකට සහයෝගය ලබා දීලා නැහැ. මේ තත්ත්වය මේ විදිහට තියෙද්දි අනිත් පැත්තෙන් ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා අපි මේ වෙනකොට ඉරානයත් එක්ක සාම සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙන්නේ. මේ ඩිස්කෂන් එකක් කරගෙන යනවා. මේ ceasefire කරන්න මේ යුද්ධය නවත්තන්න තාවකාලිකව හරි මේක බොහෝ දුරට සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඉක්මනටම අපි මේ යුද්ධය නවත්තලා යථා තත්ත්වයට පත් කරනවා සියලුම දේවල් කියලා වුන් කියන්නේ. නමුත් ඉරානයේ විදේශ අමාත්‍යවරයා මේක සහ මුලින්ම මේකට විරුද්ධ වෙලා තියෙනවා. ඔහු කියනවා කිසිසේත්ම ඇමරිකාවත් එක්ක ඊට පස්සේ අපිට ගනුදෙනු නැහැ. ඔවුන්ගේ වචනේ අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. තුට්ටුවකටවත් මායිම් කරන්න නැහැ කියලා ඔහු කියන්න උත්සාහ කරන්නේ. ඒකට හේතුව විදිහට පෙන්වන්නේ ජෙනීවා වල සති 3ක් මාසයක් විතර පැවතිච්ච සාකච්ඡා අතරතුර සියලුම කොන්දේසි වලට එකඟ වෙලා අපි නැවත ඉරානයට යෑමෙන් අනතුරුව තමයි මොවුන් මේ විදිහට ප්‍රහාර එල්ල කරලා අපේ සුප්‍රීම ලීඩර්ව මරුමුවට පත් කරේ. ඒ නිසාවෙන් තවදුරටත් අපි ලෑස්ති නෑ ඔවුන්ගේ වචනේ විශ්වාස කරන්න. හැබැයි එක දෙයක් කරන්න පුළුවන් ලෝකයේ අනිත් රටවල් වල සුබ සිද්ධිය උදෙසා මෙන්න මේ වගේ ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් එකතු වෙලා අපිට වගකීමක් ලබා දුන්නොත් එන්න එතකොට පුළුවන් අපිට තීරණයකට එළෙන්න කියලායි ඉරානයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. අද පෙරදිග රටවල් වල ඇමරිකන් බේසස් තියන් ඉන්නවනේ ඒගොල්ලෝ කියන්නේ නම් මැද පෙරදිග රටවල් වල ආරක්ෂාවට කියලා. ඒ හමුදා නිල මධ්‍යස්ථානත් වහාම ඉල්ලාස් කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපි අවසානයේ දක්වා මේ යුද්ධේ කෙලවරක් වෙනකන් කලින් කියපු විදිහට අපිට කෙතරම් දුරට පුළුවන්ද එතෙක් අපි මේ යුද්ධේ කරගෙන යනවා කියන එකයි ඔහුගේ ප්‍රකාශය වෙලා තියෙන්නේ. ඉරානයේ සිකියුරිටි කවුන්සිලයේ ප්‍රධානියා අලි ලර්ජීනි මහතා මේ වෙනකොට ඝාතනය වෙලා තියෙනවායි කියලා ඊශ්‍රායලයේ ආරක්ෂක මාධ්‍යයන් දැනුම් දීලා තියෙනවා. නමුත් දැන් දින කිහිපයකට කලින් ඉරානයේ ප්‍රසිද්ධියේ මහ ජනතාවත් එක්ක ඔහු කතා බහ කරනවා පාරේ ගමන් කරන වීඩියෝ මාධ්‍යවල නිකුත් වුණා. නමුත් හදිසියෙම ඊශ්‍රායලය කියලා තියෙනවා අපි ඔහුව ඝාතනය කර අවසන් කියලා. මෙසේ වුන් ප්‍රකාශ කරලා තියෙන ඉතාමත් ප්‍රීතියෙන් සැමරීමක් සෙලිබ්‍රේෂන් එකක් විදිහට. නමුත් ලෝකයේ බොහෝ විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ තමන්ගේ විරුද්ධවාදියෙක් උනත් මරණයටපත් වුණාම ඝාතනයටපත් වුණාම එසේ සතුටු වෙන එක සතුට ප්‍රකාශ කරන එක තරම් මානව හිතවාදී නැහැ කියන එක උන්ගේ ප්‍රකාශය වෙන්නේ. හැබැයි කෝක කෙසේ වෙතත් ඊශ්‍රායලය කරපු මේ ඝාතනයේ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් වුන් තවමත් මාධ්‍යට ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම තමයි සති 3කටත් වැඩියෙන් පැවතෙන මේ යුද්ධය තුළ ඇමරිකාව කරපු ප්‍රහාරයෙන් ඉරානයේ විශාල වශයෙන් ජනතාව මහ ජනතාව මරුමුවට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. එයිනුත් 200ක් කුඩා දරුවන් කියලායි මේ වෙනකොට සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි මේ සම්බන්ධව ඉරානයේ විදේශ අමාත්‍යවරයා තවත් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මේ අමානුෂික ප්‍රහාරයන් ඇමරිකා එක්සත් ජනපදයේ කරන්නට අපේ අසල්වැසි රටවල් කියන්නේ මැද පෙරදිග රටවල් තමයි ඔහු කියන්න උත්සාහ කරන්නේ. මේ රටවල් සහයෝගය දක්වනවායි කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. මේ වහාම නවත්ත ගන්න අවශ්‍යයි. එසේ නොමැති වුණොත් අපේ ප්‍රතිප්‍රහාර අපේ පිළිතුරු ප්‍රහාර තවත් ඉතාමත් භයානක වෙන්න ඉඩ තියෙනවායි කියලායි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ ඇමරිකාව ඉරානයට කරන ප්‍රහාරයන් හේතු කරගෙන ඇමරිකාවේ ආරක්ෂක අංශයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක් තමන්ගේ සේවයෙන් ඉල්ලාස් වෙලා තියෙනවා. මේක ඇත්තටම ඇමරිකා ආරක්ෂක ඉතිහාසයේ කළු පැල්ලමක් විදිහට තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. ඇමරිකාවේ National Counter Terrorism Center NCTC කියලා කියනවානේ. එහි අධ්‍යක්ෂක ජෝ කෙන් මහතා තමන්ගේ ධූරයෙන් ඉල්ලාස් වෙලා තියෙනවා. මේ පවතින ක්‍රියාමාර්ගයේ වහාම වෙනස් කරගන්නට අවශ්‍යයි කියලා ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් ඔහුගේ ඉල්ලාස් වීමේ ලිපිය. ඒ වගේම එම ලිපියේ සිංහල පරිවර්තනයත් මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉරානයෙන් ඇමරිකාවට එල්ල වෙන්න ඍජු තර්ජනයක් ඇත්තටම තිබ්බේ නැහැ. මෙම යුද්ධය ඊශ්‍රායලයේ බලපෑම නිසා ඇමරිකාව අනවශ්‍ය ලෙස පැටලුණු යුද්ධයක් කියලා තමයි ඔහු තමන්ගේ ලිපිය අවසන් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ජෝ කෙන් කියන්නේ කවුද? ඇත්තටම මොහුට සහ ඇමරිකා එක්සත් ජනපදයට තියෙන සම්බන්ධය මොකක්ද කියලා බලනවා නම් ඔහු අංක 1 ප්‍රසිද්ධ ඩොනල්ඩ් ට්‍රම්ප් හිතවාදියෙක්. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලොකුම ලොකු සපෝටර් කෙනෙක්.
ඒ වගේම තමයි ඔහු වසර 20ක සේවා කාලයක් සහිත හිටපු ග්‍රීන් බෙරට් සෙබලේ. ඒ වගේම තමයි ඔහු සටන් බිමේ ඇමරිකාව වෙනුවෙන් 11 වතාවක් යුද්ධයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඔහු ඇමරිකාවේ ප්‍රසිද්ධ සංවිධානයක් වන CIA එකටත් වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ බිරිඳත් ඇමරිකාවේ හමුදාවේ ඇමරිකාව වෙනුවෙන් සටන් කරලා දිවි පිදපු සෙබලියක්. ඒ නිසා තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ මට වෙච්ච දේ අනිකුත් තරුණයන්ට වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම මගේ ජීවිත කාලේ වැඩි කාලයක් මේ රට වෙනුවෙන් මේ රටේ සටන් වෙනුවෙන් මම පරිත්‍යාග කරලා තියෙනවා. තරුණයන්ගේ ජීවිත නැති වෙනවා. ඒ නිසා රටේ සම්පත් විනාශ වෙනවා. මේ සියල්ලන්ටම වග කියන්න අවශ්‍ය ට්‍රම්ප් මහතා මේ වහාම මේ යුදමේ ප්‍රතිපත්තිය නවත්ත ගන්නට ඉල්ලීමක් කරලා තමයි ඔහු Tamanගේ සේවයෙන් ඉල්ලාස් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ වෙනකොට ඉරාන, ඊශ්‍රායල සහ ඇමරිකා එක්සත් ජනපදයේ විවසනේ අලුත්ම අප්ඩේට්ස් අපිට ලැබිලා තියෙන්නේ. මේ වගේ අලුත් අප්ඩේට්ස් හැමදාම අරගෙන එන්න මම සූදානම්. ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? දිගටම නිමුවල්ක YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. මම ලෑස්තියි ඔයගොල්ලන්ට අලුත් අප්ඩේට්ස් අරගෙන එන්න. මේ වගේ තවත් අප්ඩේට්ස් අරගෙන නැවතත් හමු වුණතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.